කොහොමද ඉතින් ඔයාලට අපි මේ ලෑස්ති වෙන්නේ පුංචි ගමනක් යන්න. පුංචි ගමනක් කිව්වට පුංචිමත් නැහැ. මේක දවස් කිහිපයකට යන ගමනක් නිසා තමයි පුංචි ගමනක් කියලා කිව්වේ. හැබැයි අපි මේ ගමන යන්න ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් කැපකිරීම කරා. ඇත්තම කිව්වොත් එක්තරා විදිහක මගේ නම් හීනයක් හැබෑවීමක්. ඉතින් අපි මේ ඉන්නේ එයාපෝට් එකේ. මේ අපි යන්න ලෑස්ති වෙන්නේ තායිලන්ඩ් වලට. ඉතින් අපි මේ එයාපෝට් එකේ චෙකින් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ යන අතරතුරේ හම්බ වෙන පුංචි කඩ ටික තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් මම එයාපෝට් එකට කීප සැරයක්ම ඇවිත් තියෙනවා. හැබැයි මගේ නෑදෑයම ගන්න සහ ඒගොල්ලෝ ගිහින් දාන්න ඒ වගේ අවස්ථාවකට තමයි ඇවිත් තියෙන්නේ. අද තමයි පළවෙනි වතාවට මම එයාපෝට් එකේ මෙන්න මේ වීදුරුවෙන් එහාට ඇතුළට යන්නේ. ඉතින් වෙනදට අපිට කෙනෙක්ව කියන්නේ ඩිපාචර් එකට එනවා නම් අපිට එන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට විතරයිනේ. හැබැයි අන්න අද මම එයින් එහාට යනවා. අපි මේ ලෑස්ති වෙන්නේ චෙකින් වෙන්න. දැන් තියෙනවා සෙල්ෆ් චෙකින් වෙන්නත් අවස්ථාවක්. අපි යන දවස නම් ඩිපාචර් සෑහෙන පිරිසක් හිටියා. මම දන්න විදිහට මේ අර නත්තල් සීසන් එක නිසා ටිකක් වැඩිපුර සෙනඟ ගැවසෙන නිසා අර මේ එයාපෝට් එක චුට්ටක් ලොකු කරලා තිබ්බා. අපිට හම්බුනේ ඒ ඒරියා එක. මේ තියෙන සෙල්ෆ් චෙකින් වෙන්න තියෙන ඒරියා එක. මෙතන ඉන්න ඔෆිසර්ස්ලා උදව් කරනවා ඒ සෙල්ෆ් චෙකින් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඉතින් පොඩ්ඩක් පුළුවන් සෙල්ෆ් චෙකින් වෙන්න මේ ටිකක් එයාපෝට් එක අර අලුතින් ලොකු කරලා හදපු ඒරියා එකේ තමයි අපිට චෙකින් වෙන්න තිබ්බේ. ඒ හරියට චුට්ටක් මේ විදිහට බිසි වෙලා තමයි තිබුණේ. ගෙදර ඉඳන් පොඩි දුරක් තමයි කටුනායක එයාපෝට් එකට තියෙන්නේ. හැබැයි මේ දවස්වල ක්‍රිස්මස් නිසා පාරේ ගොඩක් ට්‍රැෆික් එක තිබ්බා. ඉතින් අපි ටිකක් හිතුවට වඩා පරක් වුණා. ඒත් අපි හිතනවා වෙලාවට ආවයි කියලා. නැත්නම් අපිට මේ ගමන යන්න වෙන්නේ නැහනේ. ඉතින් මේ වෙලාවේ අපි මේ ලගේජස් චෙක් කරනවා. මම මේ විස්තර කියන්නම් අපි කොහොමද මේ අපි එහෙම ලගේජ් වල ලොකු බර ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඉතින් හෑන්ඩ් ලගේජුත් අපි දුන්නා. අපිට අත්‍යවශ්‍යම දේවල් තියෙන පොඩි බෑග් එකක් විතරක් අපි අතේ තියාගත්තා. මේ අපි ලෑස්ති වෙන්නේ ඉමිග්‍රේෂන් එකට යන්න. ඉමිග්‍රේෂන් එකේ මට වීඩියෝ කරගන්න මොකුත් හම්බුන්නේ නැහැ. මොකද ඒක සිකියුරිටි සිස්ටම් එකක් තියෙන නිසා. ඉමිග්‍රේෂන් ඒරියා එකෙන් පස්සේ අපිට හම්බ වෙන්නේ ඩියුටි ෆ්‍රී එක. ඉතින් අපි මේ ඩියුටි ෆ්‍රී එකෙත් චුට්ටක් වටයක් කැරකිලා යන්න ආවා. ලික එහෙම චොක්ලට් ටිකක් ලාභෙට තිබ්බා. ඉතින් අපි මේ විදිහට මේ අපේ ගේට් එකට යන්නයි හදන්නේ. ඒ යන අතරතුරේ අපිට හම්බ වෙන එක ෂොප්ස් වලින් ඒ වගේ මොනවද තියෙන්නේ කියලා බලන්න අමතක කරෙත් නෑ. සාමාන්‍යයෙන් අපිට නම් එහෙම පුරුද්දක් තියෙනවා. මම හිතනවා ඕගොල්ලොත් එහෙම වෙන්න ඇති කියලා. මොකද ඉතින් බැලුවට කවුරුත් දඩ ගහන්නේ නෑනේ නේද? කියන්නේ එහෙම බලන්න අයිතියක් තියෙනවනේ. ඉතින් අපිත් අනිත් එක මගේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ නිසා පුළුවන් තරම් දේවල් මං ආසාවෙන් බලබලා තමයි ගියේ. මේ අතරතුරේ ඔයාට තවත් වැදගත් දේවල් ටිකක් කියන්නම්. අපි තායිලන්ඩ් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපි කල්තියා යන්න ඕනේ කාලය වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් නොවැම්බර් වල ඉඳලා පෙබරවාරි වෙනකන් තායිලන්ඩ් වල වහින්නෙත් නෑ, වැඩි අවුවත් නැහැ. ඒ කියන්නේ ලංකාව වගේ. හැබැයි අනිත් කාලවල ගියොත් ඔයාට තද අවුව සහ වැස්සට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ කාලවල යන්න.
ඒ විතරක් නෙවෙයි අපි යා ටිකට් බුක් කරනවා නම් ගොඩක් කල් ඇතුව බුක් කරන්න. එතකොට අපිට ටිකක් ගාණ අඩුවෙන් හම්බ වෙනවා. නැත්තම් අපි නම් වෙලා බුක් කරොතින් ටිකක් ගාණ වැඩි. සහ අපි ඉන්න දවස් ගාණ අනුවත් ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කල්තියා ටිකට් එකක් බුක් කරනවා නම් මම හිතන විදිහට ඔයාට 80කට 90කට වගේ බුක් කරන්න පුළුවනි. තව දෙයක් අපිට තායිලන්ඩ් යන්න වීසා ඕන වෙන්නේ නැහැ. දැන් ලංකාවේ අපිට වීසා නැතුව තායිලන්ඩ් යන්න පුළුවන්. හැබැයි අපිට ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපේ යා ටිකට් එක, ඒ වගේම රිටර්න් යා ටිකට් එක, එතකොට හොටෙල් එකේ විස්තර, එතකොට අපේ ටුවර් එකේ විස්තර, ඒ වගේ ඩොකියුමන්ට් ටිකක් ගෙනියන්න ඕනේ. ඉතින් ඒවත් මතක ඇතිව ගෙනියන්න. මේ කතාව අතරතුරේ අපි මේ ඇවිල්ලා ඉන්නේ බෝඩින් වෙන තැනට. ඉතින් මෙතෙන්ට යන්න කලින් ඔයාගේ වතුර බෝතල් තියෙනවා නම් ඒවා අයින් කරන්න. වතුර ගෙනියන්න දෙන්නේ නැහැ. සහ මෙතනදී සපත්තු මේස් ගලවන්න ඕනේ. මේ බෝඩින් වෙලා ඉන්නකොට මම දැක්ක ලස්සන සිද්ධියක්. ඉතින් මට හිතුණා ඔයාලටත් පෙන්නන්න මේක මේ විදිහට වීඩියෝ කරගන්න ඕනේ කියලා. ඉතින් මම වීඩියෝ කරගත්තා. දැන් අපි පිළිවෙලට වැට්ටික ඉවර කරගෙන ඔන්න දැන් මේ ෆ්ලයිට් එකට යන්නයි හදන්නේ. අපිට හම්බ වෙනවා බෝඩින් පාස් එකේ සීට් නම්බර් එක. ඉතින් අපි ඒක චෙක් කරලා බලලා තමයි සීට් එක හොයාගන්න ඕනේ. අපිට අදාළ සීට් එකේ තමයි අපි වාඩි වෙන්න ඕනේ. ඉතින් ඔයාලත් තායි යන්න බලාපොරොත්තු වෙනවා නම් බජට් එයාලයින් එකක් විදිහට එයා ඒෂියා බුක් කරගන්න පුළුවන්. මෙතන මේ උඩ තීරුවේ තමයි සීට් නම්බර් එක ගහලා කියන්නේ. ඒ කියන්නේ මේ සීට් වලට උඩින් තියෙන ලයින් එකේ. ඉතින් අපි මේ සීට් නම්බර් එක බලා ගිහිල්ලා සීට් නම්බර් එක හොයාගෙන වාඩි වෙන්න තමයි හදන්නේ. වාඩි වුණාට පස්සේ අපිව චෙක් කරනවා සීට් බෙල්ට් දාගත්තද කියලා. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්නයි යන්නේ. This aircraft, we ask for your full attention to the cabin crew in front of you. นี่คือเข็มขัดรัดที่นั่ง This is your seatbelt. วิธีการรัดเข็มขัดให้สอดหัวเข็มขัดเข้าด้วยกัน ปรับสายรัดให้แน่น โดยดึงที่สายรัดเข็มขัด To fasten, insert the metal tip into the buckle and tighten the belt by pulling on the buckle strap. วิธีการปลดเข็มขัดให้ยกหัวด้านบนขึ้น และแยกปลายทั้งสองด้านออกจากกัน ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දි මේ විදිහට ලයිට් ඩිම් කරනවා. අපි රෑනේ පිටත් උනේ. ඉතින් අපිට view එක ලස්සනට පෙවුණා. මේ අතරතුරේ අපිට ඔන්න අපේ මීල් එකත් හම්බ වෙනවා. ඉතින් මම හස්බන්ඩ් එක කතා කර මීල් එක ඕපන් කරන්නයි ලෑස්තිය. මේ තමයි මම අහසේ ඉඳගෙන කාපු රසම රස මීල් එක. ඕගොල්ලොත් එයා ඒෂියා යනවා නම් මේ මීල් එක try කරලා බලන්න. ඇත්තටම මට නම් මාරම රසයි. ඉතින් මේක බලන ගමන් මේ කතාවත් අහන්නකෝ. මේ 2026 නේ. ඔයාලටත් වෙච්ච හීන ඇති. බලාපොරොත්තු ඇති. මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔයත් හීන බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරන්න මහන්සි ගන්න. කැපවීම කරන්න. මේ ගමන මමයි හස්බන්ඩ්යි ගියේ අන්න ඒ විදිහට. කැපකිරීම කරලා එතකොට ඒ හීන වලට කොහොමද යන්නේ කියලා ප්ලෑන් කරලා ඒ විදිහට තමයි මේ ගමනත් ගියේ. ඒ නිසා ඕගොල්ලොත් හීන වෙනුවෙන් මහන්සි වෙන්න. එතකොට ඕගොල්ලොන්ටත් ඉක්මනටම ඒ හීන ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙයි. කතාව අතරතුරේ ඔන්න අපි බැංකොක් වලට ආවා. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ අපිට තිබ්බේ එයා බස් එකකින් එයාපෝට් එකට යන්න. මේ අපි ලෑස්ති වෙන්නේ එයා බස් එකේ යන්න. මෙන්න අපි ආපු ෆ්ලයිට් එක. පේනව නේද ලස්සන? ඉතින් දැන් ලෑස්තිය ඔන්න එයා බස් එකට නැගලා එයාපෝට් එකට යන්න. අපි මේ ලෑන්ඩ් කරලා තියෙන බැංකොක් වල ඩොන් මියන් එයාපෝට් එකට. එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් සර්විස් එකට යන්න තමයි හදන්නේ මේ. ඒත් එක්කලම අපිට සිම් කාඩුත් ගන්න ඕනේ. එතකොට අපි ඩොලර් කිහිපයක් බාත් වලට මාරු කරගන්නත් ඕනේ. ඒ වැඩ ටික කරගන්නවා මේ එයාපෝට් එකේදීම. ඉතින් මේ යන්නේ ඉමිග්‍රේෂන් එකට. ඉතින් මේ යන අතරතුරේ බලන්නකො මුණ ගැහුනේ කාවද කියලා. මෙයා ක්ලීන් රොබෝ කෙනෙක්. මේ එයාපෝට් එක ඇතුලේ තමයි මෙයා ඉන්නේ. ඉතින් අපි මේ ඉමිග්‍රේෂන් සර්විස් ඒරියා එකට යන වෙලාවෙදී මෙයාව
ඉතින් ඊළඟ ලොග් එකෙන් හම් වෙනකම් පරිස්සමින් ඉන්න. ඊළඟ ලොග් එකේදී අපි තායිලන්ත වල මොකද කරේ, කොහෙද ගියේ, කෑවේ බිව්වේ මොනවද කියලා මම අරගෙන එන්න. එතකම් පරිස්සමින් ඉන්න. අපේ වීඩියෝස් බලනවට ඔයාලට ගොඩාක් ස්තුතියි.